සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම කලින් වීඩියෝ එකේදී කතා කරා ෆියුචර් ට්‍රේඩින් වල කොපි ට්‍රේඩින් පිළිබඳව. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ස්ටාර්ට් කරලා තියෙන ලීඩ් ට්‍රේඩින් එකට ඔයාලට කොහොමද ඇඩ් වෙන්න පුළුවන් කියන එක පිළිබඳව. ඒ කියන්නේ මම ස්ටාර්ට් කරලා තියෙන ලීඩ් ට්‍රේඩ් එකට ඔයාලට කොපි වෙන විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මම ට්‍රේඩ් ඕපන් කරනකොට ඔයාලටත් ඒ ට්‍රේඩ් එක ඕපන් වෙන විදිහට කොපි ට්‍රේඩින් එක කොහොමද කරන්න කියලා තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කොපි ට්‍රේඩින් කියලා සර්ච් කරගන්න Binance එකේ. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔතන සර්ච් බාර් එකේ ඔයාලා alien owl කියලා සර්ච් කරගන්න මේ විදිහට. එතකොට මම පෙන්නනවා මෙතනින් කොපි කියන කහපාට බටන් එක ක්ලික් කරපු ගමන් මේ වගේ ස්ක්‍රීන් එකකට තමයි එන්නේ. එතන මේ fix ratio, fix amount කියලා දෙකක් තියෙනවා. එතනින් fix ratio එක නැතුව fix amount එක තෝරගන්න ඔයාලා. එතන ඔයාලා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන ගාණ ඕඩර් එකකට දාන්න ඕන ගාණ ඊට තමයි දාන්න තියෙන්නේ. ඔයාලා ඩොලර් 1000ක් දානවා නම් cost per order කියන එකට ඩොලර් 10ක් දාන්න. සම්පූර්ණ ගාණ කොපි amount එක ඩොලර් 1000යි කියලා දාන්න. මගේ නම් ස්පොට් වලට එකේ නැති හන්ද මෙතන මේ මිනිමම් amount ඒ ටික පෙන්නන්නේ. ඔය විදිහට ඩොලර් 1000 කියලා ටයිප් කරගන්න. මේක ඔයාලා ඩොලර් 500ක් දානවා නම් උඩ cost per order කියන එකට ඩොලර් 5ක් දාන්න. يعني 100ට එකක් තමයි ඕඩර් එකකට ඇඩ් වෙන විදිහට තමයි මේවා කරන්නේ. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙනවා stop loss ඒවා දාන්න ඕනේ නැහැ. මෙතන leader trader margin mode එක lead trader leverage එකේ තියෙන අරින්ද උතන take profit stop loss ඒවා මුකුත් දාන්න ඕනේ නැහැ. උතන පල්ලෙහා තියෙන I have agree කියන එකට ටික් එක දාලා confirm කරන්න. මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මාසෙකට ඔයාලා ඉන්වෙස්ට් කරන amount එකෙන් 100ට 8ක 10ක වගේ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා. මම දැනට කරගෙන යන හන්දා අපි බලමු ඉදිරියට මේක වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක හන්දා ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා කොපි ට්‍රේඩින් කරනවා නම් මේකට ඇඩ් වෙන්න. සුබ දවසක් සියලු දෙනාට.